ඔන්න ඉතින් අද අරගෙන ආවේ අපි හැමදාම හදන චිකන් කරියට වඩා වෙනස් ඒ වගේම රසම රස මේක ගොඩක් ගමේ රසට තමයි තියෙන්නේ චිකන් කළු පොල් කරිය. ඉතින් අපි දැන් බලමුද මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙන්න මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට සූදුරු, මහදුරු, ඒ වගේම අබ කුරුඳු පොතු ඒ වගේම එනසල් කරාබුනටි කීපයක් දාලා මේක හොඳට මේ පෑන් එකේ බැද ගන්නවා. ඉතින් අපි ලංකාවේදී කියන්නේ කබලේ බැදලා අර ගන්නවා කියලා. අන්න ඒ විදිහට. මේක මේ විදිහට බැදලා අරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේකට පොල් ටිකක් බැදලා අරගන්න. ඉතින් හොඳට මේක රන්වන් පාට වෙනකම් බැදලා අරගන්න. කළු කරගෙන කර කරගන්නේ නැතිව. ඉතින් FR Kitchen මගේ YouTube channel එකෙන් මම ඔයාලට හැමදාම රසම රස කෑමක් ලේසියෙන් හදාගන්න විදිහනේ කියලා දෙන්නේ. ඒක නිසා channel එක subscribe කරලා තියාගන්න අමතක නොකර bell notification එකත් on කරලා තියාගන්න. ඉතින් පොල් ටිකකුත් මේ වගේ බැදලා අරගන්නවා මෙන්න මේ පෑන් එකේම දාලා. ඊට පස්සේ මේකත් හොඳට බැදලා අරගත්තට පස්සේ මම කොත්තමල්ලි ටිකක් මේ විදිහටම පෑන් එකේ දාලා බැදලා අරගන්නවා. ඉතින් ඔයාලා බලනවා ඇති මේ එක එක දේවල් වෙන වෙනම බදින්නේ ඇයි කියලා. ඉතින් මේ එක එක දේවල් බැදෙන්න යන වෙලාව වෙනස්. අනේ ඒක නිසා තමයි මම මේ එක එක දේවල් වෙන වෙනම බදින්නේ. එතකොට කර වෙන්නේ නැතිව අපිට අවශ්‍ය ගානට බැදලා අරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ ඔක්කොම හොඳට එක්ක වංගෙඩියක දාලා කොටා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මිරිස් ගලේ අඹරලා අර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ග්‍රයින්ඩර් එකට දාලා ග්‍රයින්ඩ් කරලා අර ගන්න පුළුවන්. ඉතින් අපි කැමති විදිහකට හදා ගන්න පුළුවන්. මම කරන්නේ සාමාන්‍යයෙන් අනිත් අය හදනවට වඩා ටිකක් වෙනස් විදිහට. මම මේක එකතු කරන්නේ චිකන් එක සීසන් කරන වෙලාවට. ඉතින් ඔයාලත් මේ විදිහට හදන්න try කරලා බලන්න කොච්චර රසද කියලා බලන්න. මොකද හේතුව අපි ගොඩක් වෙලාවට මේ පොල් බැදලා අරගන්න මිශ්‍රණය එකතු කරන්නේ චිකන් කරි එකටනේ. නමුත් මම මේක චිකන් එක හදන්න කලින් දවසේ චිකන් එක සීසන් කරද්දිම එකතු කරලා තියෙනවා. එතකොට මේක ගොඩක් රසට හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ ඔක්කොම එකට දාලා මම වංගෙඩියේ කොටලා අරගත්තාම. ඉතින් මේක මේ විදියට හොඳට කොටලා අරගෙන චිකන් ටික කපලා සුද්ධ කරලා ඊට පස්සේ ඒකට මේ ටික ඔක්කොම එකතු කරනවා. මම මේකට මිරිස් කුඩු එකතු කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ සැර රස අනුව මිරිස් එකතු කරන්න. මේකට මේ බැදපු මිශ්‍රණය දාපු නිසා කොහොමත් මේ කරි එක කළු පාටට හුරුයි. ඉතින් මම මිරිස් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ ලුණු එකතු කරනවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා දෙහි ටිකක්. හේතුව තමයි මම මේ කරි එක හැදුවේ ඇත්තටම සිංහල අපිට කෑමට ගන්න නෙමෙයි. විදේශික කට්ටියකට ඒ කියන්නේ ඉතාලි ජාතික කට්ටියකට තමයි මම මේ කරි එක හදන්නේ. ඉතින් ඒක නිසා මම මේකට සියඹලා ගොරකා කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. හේතුව අපේ ශරීරයට ඒ දේවල් අපිට කාලා පුරුදු වුණාට ඒගොල්ලොන්ට ඒ දේවල් කෑමට එකතු කරගෙන පුරුද්දක් නැහැ. එහෙම වුණාම සමහර විට එයාලට අජීර්ණයක් එන්න, ඇලර්ජි එකක් එන්න ගොඩාක් දුරට ඉඩ තියෙන නිසා ගොඩක් පරිස්සමෙන් මේ දේවල් කරන්න ඕනේ. ඉතින් අපේ දෝනිගේ යාළුවෝ වගේකට තමයි මම මේ කෑම එක හැදුවේ. ඒක නිසා මම මේ දේවල් එකතු කරේ නැහැ. නමුත් ඔයාලට පුළුවන් ගොරකා හරි සියඹලා හරි මේකට එකතු කරගන්න. එතකොට මේක තවත් රසයි. ඉතින් මම ඔයාලට දැන ගැනීම පිණිස සහ ඒක ඔයාලා බලන වැතිනේ මම දෙහි එකතු කරන්න කියලා ඒක හින්දා තමයි මම කිව්වේ. නමුත් දෙහි එකතු කරත් හොඳ රසයක් තියෙනවා. ඉතින් ඒක මම සීසන් කරලා රැයක්ම තිබ්බා. ෆ්‍රිජ් එකේ දාලා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් සුපුරුදු විදිහට තෙල් ටිකක් ලිපේ තියලා ඒකට ලූණු අවමිරිස් රම්පේ කරපිංච සුදු ලූණු මේ දේවල් එකතු කරලා ඒකට මිරිස් එකතු කරනවා. ඉතින් මේ වෙලාවේ ඔයාලට සැර අනුව රස අනුව මිරිස් අඩු වැඩි කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ එකතු කරන්නේ පාප්‍රිකා නිසා මේකේ සැරක් ඇත්තෙම නැහැ. ඉතින් පාට සහ රසය කෑමට එකතු කරගන්න තමයි මම ඒක එකතු කරේ. නැත්තම් දැන් ඔයාලා බලයි පිට රටක ඉන්න අයට පුළුවන් ද මෙච්චර සැරට මිරිස් කන්න කියලා. ඇත්තටම මේකේ පොඩ්ඩක්වත් සැරක් ආවේ නැහැ.
මේ විදිහට හැදුවහම. ඊට පස්සේ මම මේකට මෙන්න මේ වගේ චිකන් ටික එකතු කරා. ඉතින් මේක රැයක්ම ෆ්‍රිජ් එකේ තිබ්බ නිසා හොඳට මේ චිකන් කෑලි වලට 3-5 හොඳට උරාගෙන කා වැදිලා තිබ්බ නිසා මේ කරි එක හරිම රසයි. ඉතින් ඔයාලටත් පුළුවන් පහුවදාට හදනවා නම් මේක කලින්ම ලෑස්ති කරලා තියන්න. ඉතින් මම ඔයාලට ගොඩාක් වීඩියෝස් ගෙනල්ලා තියෙනවා කලින්ම කෑම හදන්න සූදානම් වෙන්නේ කොහොමද කියලා. මේ channel එකේ නෙමෙයි FR Diaries වගේ YouTube channel එකේ. ඉතින් මම මේකට තක්කරි ටිකක් කරපිංචා ටිකක් තවත් එකතු කරලා ඊට පස්සේ මේකට පොල් කිරි නම් මම එකතු කරන්නේ නැහැ. මම මේකට වතුර තමයි එකතු කරන්නේ. වතුර ගොඩාක් එකතු කරන්නේ නැතිව තමයි හදාගන්නේ. මේ chicken එකෙන් එන වතුරෙන් මේක තැම්බෙන්න දෙනවා. මම මේ වෙලාවේ කිසිම 3-5 වර්ගයක් ඒ කියන්නේ ආපහු අබ සූදුරු කිසි දෙයක් එකතු කරන්නේ. මොකද මම 3-5 එක හදන්නේ සියලුම දේවල් එකතු කරපු නිසා. ඉතින් ඔයාලා දැක්කා සාමාන්‍යයෙන් ලුණු ටෙම්පරාදුවට තමයි මම මේ චිකන් එක දැම්මේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ හොඳට මේ කරි එක ග්‍රේවි එක හිඳෙන්න දීලා හදාගන්න තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් පොල් කිරි එකතු කරලා හදාගන්න. නමුත් පොල් කිරි එකතු නොකර මේක හදලා බලන්න දවස් කීපයක්ම තියාගන්න පුළුවන්. මම මස් කරි පවුඩර් ටිකක් එකතු කරනවා. ගොඩාක් නෙමෙයි බොහොම සුළු වශයෙන් තමයි එකතු කරන්නේ. මොකද අපේ හාල් පොල් මිශ්‍රණයේ මේ හැමදේම හොඳ රසට තියෙනවා. ඉතින් අනවශ්‍ය 3-5 රසක් එකතු වෙන්න ඕනේ නැති නිසා තමයි සුළු වශයෙන් එකතු කළේ. මම ඊට පස්සේ හොඳට ලිප ඔෆ් කරලා මේ වෙලාවේ කරි එකට එකතු කරගන්නවා දෙහි ටිකක්. ඉතින් හරිම සරලයි, හරි පහසුවෙන් හදාගත්තා. මේක නිමෙනකොට තව ටිකක් ග්‍රේවි එක අඩු වෙනවා. ඉතින් මේක තමයි රසම රස කළු පොල් කරිය. ඔයාලත් හදලා බැලුවොත් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අමතක නොකර.